මෙන්න මේ කුට්ටම් පොකුණ පරිශ්‍රයේ තියෙන සුවිශේෂීතම ස්ථානය තමයි මෙතන. මෙතන තමයි මම කිව්වේ අර වතුර ෆිල්ට් එක. මේ ගලින්ම නිර්මාණය කරපු ශෛල්‍යමය නිර්මාණය කරපු මේ වතුර ෆිල්ට් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ වතුර ෆිල්ට් එක ෆිල්ට් වෙලා තියෙන්නේ විශේෂ තාක්ෂණයකට. දැන් ඔබට මේ දකින්න ඇති මේ කානුව වගේ මේ තියෙන ප්‍රදේශයේ තියෙනවානේ. එතකොට මේ කානුව වගේ තියෙන ප්‍රදේශයට අර බාහිරින් ගලාගෙන එන වතුර මේ උඩට වැටෙන වතුර හෝදගෙන එනවා. එතකොට මේ එන්නේ වැලි සහ පස් මිශ්‍ර වෙච්ච වතුරක් තමයි ඉන්නේ. එතකොට ඒ වතුර ටික තමයි මෙන්න මේ කානුවට පිරෙන්නේ. එතකොට ඒ කානුවට පිරුණාට පස්සේ මේ කානුවෙන් අර ඝන අපද්‍රව්‍ය කියන්නේ වැලි කැට පස් කැට වගේ දේවල් මේ කානුවේ යටට තැම්පත් වෙනවා. යටට තැම්පත් වුණාට පස්සේ උඩට එන්නේ අර කියන්නේ පිරිසිදු වතුර ටික. ඒ වතුර ටික මෙන්න මේ තියෙන මේ තියෙන පීලි වගේ නිර්මාණය කරලා තියෙන මේ තියෙන අන්න ඒ පීලි වගේ තැන් වලින් මෙන්න මේ බේසම වගේ කොටසට පිරෙනවා. එතකොට අතනින් කියන්නේ අර පස් ටික යටට තැම්පත් වුණාට පස්සේ උඩට එන වතුර ටික තමයි මෙතෙන්ට පිරෙන්නේ. එතකොට මෙතෙන්ට පිරුණාට පස්සේ විශේෂයක් වෙලා තියෙනවා. එතකොට මෙතෙන්ට පිරුණාට පස්සේ අතනින් කියන්නේ ෆිල්ටර් නොවෙච්ච පස් ටිකක් හරි මොනවා හරි මෙතෙන්ට ආවොත් මේ බේසම වගේ තැනට පිරුණාට පස්සේ එතනිනුත් ඒ පස් ටික රැඳිලා මෙන්න මේ හරියෙන් වතුර ටික ගලාගෙන ගිහලා තියෙනවා පොකුණට. මොකද ඒක අර ඒ පිරිසිදු වතුර ටික යවන්න ඕන නිසා තමයි මෙන්න මේ කානුව නිර්මාණය කරලා තියෙන්නේ. මේ කියන්නේ මේ නලේ නිර්මාණය කරලා තියෙන්නේ මේ බේසම වගේ කොටසේ මෙතන ඉඳලා අඟල් 6ක් විතර උඩින්. එතකොට අර වතුර පස් ටික පොළොවට යටට තැම්පත් වුණාට පස්සේ අඩියට මෙන්න මෙතනින් ආයෙත් පිරිසිදු වතුර ටික තමයි කුට්ටම් පොකුණට ගලාගෙන ගිහින් තියෙන්නේ. එතකොට කුට්ටම් පොකුණ ඒ හින්දම මේ අර පස් වගේ දේවල් පොකුණ පතුලට එකතු වෙලා මේ පොකුණ මේ ගොඩ වෙන එක. එහෙමත් නැත්නම් පොකුණ මේ අර ගැඹුරු අඩු වෙන එක අහුරන්න තමයි මෙන්න මේ තාක්ෂණය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ෆිල්ටර් එක ඔබ හිතලා බලන්න. මේක මේ වටේ ක්ලීන් සුද්ධ කරලා දැම්මට පස්සේ මේ මැද සුද්ධ කරලා දැම්මට පස්සේ මේක තවත් අවුරුදු 100 ගණන් විතර පාවිච්චි කරන්න පුළුවන්. 100 වස් ගණන් පාවිච්චි කරන්න පුළුවන්. තාමත් වැඩ කරන සක්‍රීය මට්ටමේ තියෙන වතුර ෆිල්ටර් එකක්. ඉතින් මෙන්න මේ වගේ විස්මිත තාක්ෂණයක් තමයි කුට්ටම් පොකුණට වතුර අරන් යන්න අතීතේ පාවිච්චි කරලා තින්නේ අවුරුදු 2500කට පෙර.